මුළු මහත් ඉන්දිය ජනතාවගේ හිත දිනා ඉන්දිය ටෙලිතිරයට බිහිවුණු ඉන්දිය ස්වරූපීනි රශ්මිකා මන්දානා පසුගිය දින ශ්‍රී ලංකාවට ඇයගේ මිත්‍රයන් කිහිප දෙනෙකු සමග පැමිණ තිබෙනවා. ඇය ලංකාවට එන්න ප්‍රධානම හේතුව උනේ ඇය මීට මාස කිහිපයකට පෙර කියා තිබුණා ඇයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිස්සංක මුණ ගැසීමට බලාපොරොත්තු වෙන බව. ඇය රෝගත කිරීම අතරතුරදී කියා තිබුණේ ඇයගේ ප්‍රියතම ක්‍රිකට් තරුව පැතුම් නිස්සංක බව. ඒ විතරක් නොව ඇය කියා තිබුණා ඇය වඩාත්ම ප්‍රිය කරන්නේ පැතුම්ගේ සෙලිබ්‍රේෂන් එකට කියා. ඉතින් ඇය ඒ අවස්ථාවේ කියා තිබුණා මෙම වසර අවසානයේ ඇය පැතුම්ව හමුවීමට ලංකාවට එනවා කියලා. ඔන්න ඉතින් කිව්ව විදිහටම ඇය පැතුම් නිස්සංක හමුවීමේ බලාපොරොත්තුවෙන් පසුගිය දින දිවයිනට පැමිණියා. මේ දිනවල පැතුම් නිස්සංක IL T20 තරඟාවලිය ක්‍රීඩා කරන නිසා ඔහු මේ වෙන විට ලංකාවෙන් පිටත් සිටින නිසා ඔහු එම තරඟාවලිය අවසන් වී එනතෙක් රශ්මිකා මන්දානා ලංකාවේ සිටීවිද. ඇයට මේ සංචාරයේදී පැතුම්ව හමුවීමට නොහැකි වුණොත් ලබන වසරේ ඉන්දියාවේදී පැවැත්වෙන ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී පැතුම් නිස්සංක හමුවීමට සූදානමක් ඇති බවට මේ වන විට වාර්තා වෙනවා.